හීන දකින්න හැමෝටම පුළුවන්. හැබැයි ඒ දකින හීන හැබෑ කරගන්න පාර හොයාගන්නේ කීයෙන් කී දෙනාද? ජීවිතේ දිනන්න Tamanගේම කියලා ලස්සන ලෝකයක් ගොඩනගා ගන්න පාර හොයන ඔබට ඒ හීනවලට පියවරක් තියන්න දොරටුවක් අරින්නයි අපි සූදානම් වෙන්නේ. ආයිබෝවන් කියලා පිළිගන්නවා සිහින දොරටුවේ YouTube channel එකේ පළවෙනි පියවරට. අද අපි යන්න ලෑස්ති වෙන්නේ ලෝකයේ තියෙන අතිවිශිෂ්ටම ඒ වගේම දහස් ගණන් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු සිහින සැබෑ කරපු අපූරු නගරයකට. ඒ තමයි දිලිසෙන වැලිකැට මත ඉදිවුණු ආශ්චර්ය නගරය ඩුබායි. ඩුබායි කිව්වහම අපිට මතක් වෙන්නේ අහස උසට තියෙන බර්ජ් කලීපා වැනි ගොඩනැගිලි, සුපර්බෝගී ජීවිත සහ රන් ආභරණ. හැබැයි මේ හැම දෙයකටම පිටුපසින් හැංගිලා තියෙන ඩුබායි පුරවැසියන්ගේ සැබෑ කතාව සහ ඔවුන්ගේ මේ තත්වයට ආපු කටුක ගමන් මඟ ගැන ඔබ දන්නවාද? එක්සත් අරාබි එමිරාජ්‍යය යනු අබුඩාබි, ඩුබායි, සාජා, උමල් කුයින්, රසල් කයිමා, කුජේරා සහ අජ්මාන් යන එමිරේට 7 එකතුවයි. ඩුබායි UAE වල ප්‍රධානම වෙළඳ සහ ආර්ථික නගරයයි. අරාබි අර්ධද්වීපයේ අරාබි බොක්කට දකුණු පැත්තේ මේ නගරය පිහිටා තිබේ. අද ඩුබායි කියන්නේ අහස උසට වැඩෙන ගොඩනැගිලි සහ නවීන තාක්ෂණයෙන් පිරුණු ලෝකයේ ආශ්චර්යයයි. නමුත් ඔබ දන්නවාද දශක කිහිපයකට පෙර මේ නගරය කෙබඳු එකක්ද කියලා? එදා ඩුබායි කියන්නේ කාන්තාරයේ ඔටුවන් දුවපු මුතුවැට කිමිදීමෙන් දිවිගෙවූ ඉතාම සරල තීවර ගම්මානයක්. එහි විශාල වෙනසක් සිදු වුණේ 1966 වසරේදී ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නිධියක් සොයා ගැනීමත් සමගයි. ඒ තෙල් වලින් ලැබුණු මුදල් හුදෙක් පරිභෝජනයට විතරක් යොදවන්නේ නැතුව වරායවල්, ගුවන් තොටුපළවල් සහ යටිතල පහසුකම් වෙනුවෙන් ඉතාම බුද්ධිමත්ව ආයෝජනය කරන්න එදා පාලකයන් කටයුතු කළා. ඒ දූරදර්ශී තීරණය තමයි අද දකින මේ දැවැන්ත නගරයට පදනම වුණේ. තෙල් කියන්නේ කවදා හරි අවසන් වෙන දෙයක් කියලා හොඳින්ම දැනගෙන හිටපු ඩුබායි පාලකයන් තෙල් වලින් ලැබුණු ආදායම යොදවලා සංචාරක ව්‍යාපාර, වෙළඳාම සහ තාක්ෂණය වැනි ශේෂ්ත්‍ර දියුණු කළා. ඒ නිසාම අද ඩුබායි ආර්ථිකයේ වැඩි කොටසක් තෙල් වලට වඩා වෙනස් ශ්‍රේෂ්ඨ රහයි ලැබෙන්නේ. ඉතින් තෙල් වලින් පටන් ගත්ත මේ ගමන අද ගමන් කරන්නේ කොතැනටද? අනාගත ඩුබායි ගැන කතා කරනකොට අපට මුණ ගැහෙන්නේ හුදෙක් ගොඩනැගිලි විතරක් නෙමෙයි. අඟහරු මත ජනාවාසය ඉදිකිරීමේ සිහිනය, පියාඹන කුලී රථ සහ AI තාක්ෂණයෙන් මුළු නගරයම ස්වයංක්‍රීය කිරීමේ වැනි විස්මිත සැලසුම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මකයි. එහෙනම් අපි බලමු ඩුබායි අනාගතයේදී කොයි වගේ වෙයිද කියලා. පෘථිවිය මත ඉදිවෙන උසම සහ අතිවිශාලම ගොඩනැගිලි වලින් ඔබට ගිය අනාගතයක් ඩුබායි සැලසුම් කරනවා. ඩුබායි 2040 අර්බන් මාස්ටර් ප්ලෑන් හරහා ඔවුන් උත්සාහ කරන්නේ නගරයේ තිරසාරභාවය සහ මිනිසුන්ගේ ජීවන තත්ත්වය උපරිම කිරීමටයි. හරිත වනාන්තර සහිත ගොඩනැගිලි සහ කාන්තාරය මැදින් ස්වාභාවික පරිසරයක් නිර්මාණය කිරීම මෙහි එක් අරමුණක් වෙනවා. ඩුබායි නගරය දැන් ඉලක්ක කරන්නේ පෘථිවිය විතරක් නෙමෙයි. මාස්ටර් 2117 ප්‍රොජෙක්ට්. ඒ කියන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යය විසින් වසර 2117 වන විට එනම් වසර 100ක දිගු කාලීන සැලැස්මක් ලෙස අඟහරු ලෝකයා මත මිනිසුන් වාසය කරන කුඩා නගරයක් හියුමන් සෙටල්මන්ට් පිහිටුවීම සඳහා දියත් කරන ලද අතිශය අභියෝගාත්මක අභ්‍යවකාශ ව්‍යාපෘතියකි. අද ඩුබායි රාජ්‍යයේ රජයේ සේවා පද්ධතිය පවා සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වෙලා. UAE පාස් සහ බ්ලොක්චේන් තාක්ෂණය හරහා ඉතාම වේගවත්ව හා ආරක්ෂිතව රජයේ කටයුතු සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි. 2040 වන විට සෑම පුරවැසියෙක්ටම අවශ්‍ය සියලු සේවාවන් මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුලදී තම නිවස ආසන්නයෙන්ම ලබා ගැනීමට පුළුවන් පරිදි නගරය සැලසුම් කර තියෙනවා. ලෝකයේ පළමු පූර්ණ කඩදාසි රහිත රජයක් ලෙස දැන් ඩුබායි කටයුතු කරනවා.
මේ තමයි තාක්ෂණයෙන් දියුණු වුණු ස්මාර්ට් ඩුබායි. ඩුබායි සංචාරයේ ආරම්භය සනිටුවන් වන්නේ ලෝකයේ කාර්යබහුලතම සහ වඩාත් දියුණු ගුවන් තොටුපළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුලුනි. මෙය ගුවන් යානා පියාසර කරනවාට වඩා ඔබට ගිය තවත් එක් සංචාරක ගමනාන්තයක් වැනිය. මෙම ගුවන් තොටුපළ තුල ඔබ මවිතයට පත් කරන තරම් විශාල සාප්පු සංකීර්ණ, 5 ස්ටාර් හෝටල් සහ ලෝකයේ විවිධ රටවල් වල රසයන් අත්විඳිය හැකි ආපනශාලා සිය ගණනක් තිබෙනවා. මෙහි තියෙන ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණය ලෝකයේම ප්‍රසිද්ධයි. මිනිත්තු කිහිපයකින් ගුවන් තොටුපළේ පරීක්ෂණ කටයුතු නිම කර ගැනීම හැකිවන පරිදි ස්මාර්ට් ගේට් තාක්ෂණය මෙහි ප්‍රධානාංගයක්. මගීන්ගේ ගමන් මළු හඳුනා ගැනීම සහ ආරක්ෂාව සඳහා ඇති AI සහ රොබෝ තාක්ෂණය මෙහිදී භාවිතා කරනවා. දිගු ගුවන් ගමන් වලින් පසු මගීන්ට විවේක ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇති ස්ලීප් පොඩ්ස් සාති විශාල විවේකශාලා මගීන්ගේ වෙහෙස නිවන අපූරු නිවහනක් වගේ. ලෝකයේ ඕනෑම රටකට ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකි ප්‍රධානම මධ්‍යස්ථානය මෙයයි. දිනකට ලක්ෂ ගණනක මගීන් පිරිසක් ලොව පුරා ගමන් කරන්නේ මේ ගුවන් තොටුපළ හරහායි. ඩුබායි ගුවන් තොටුපළ කියන්නේ සැබවින්ම ලෝකයේම එකම වහලක් යටට ගෙනාපු ස්ථානයක්. මෙහි ඔබ පා තබන මොහොතේ සිටම ඔබට දැනෙන්නේ ඩුබායි අනාගතයට පිවිසුනාක් වැනි හැඟීමකි. ඩුබායි කියන්නේ නිකම්ම නගරයක් නෙවෙයි. ඒක ලෝකයේ සංචාරකයන්ගේ සිහින නගරය. ඔබ ඩුබායි එනවා නම් අනිවාර්යයෙන්ම මගහැර ගන්න එපා කියන අපූර්ව ස්ථාන කිහිපයක් අපි දැන් බලමු. බර්ජ් ඛලීෆා ලෝකයේ උසම ගොඩනැගිල්ල. එහි උස අඩි 2717ක්. ඒ කියන්නේ මීටර් 828ක්. එහි මහල් 163ක් තියෙනවා. එහි මුදුනේ සිට නගරයේ දසුන් දෙස බැලීම ඕනෑම සංචාරකයෙකුගේ සිහිනයක්. ඊළඟට අපි කතා කරන්නේ ඩුබායි මෝල් එක ගැන. මේක නිකන් සාප්පු සංකීර්ණයක් නෙවෙයි. ලෝකයේ විශාලම සාප්පු සංකීර්ණ අතරින් එකක්. එහි ඇති දැවැන්ත මින්මැදුර සහ දියඇලි උල්පත් දර්ශන සංචාරකයන් මවිතයට පත් කරනවා. ඩුබායි ෆ්‍රේම් අතීතය සහ අනාගතය එකම රාමුවකින් දැක ගන්න පුළුවන් අපූර්ව තැනක්. මියුසියම් of the future ලෝකයේ ලස්සනම කෞතුකාගාරයක්. මෙහි වාස්තු විද්‍යාව පවා අනාගතය ගැන අපට කියන්නේ අපූර්ව කතාවක්. ඊළඟට පාම් ජුමෛරා මිනිසා විසින් නිර්මාණය කළ තල්ගසක හැඩැති දූපතක්. සුපෝපභෝගී හෝටල් සහ නිවාඩු නිකේතන වලින් පිරුණු මෙය ඇත්තටම අද්විතීයයි. මිරකල් ගාඩන් කාන්තාරයක් මැද දහස් ගණන් මල් වර්ග වලින් හැදුණු ලෝකයේ විශාලම මල් වත්ත. මේක ඇත්තටම ස්වභාව ධර්මයේ සහ මිනිස් උත්සාහයේ එකතුවක්. ඊළඟට ග්ලෝබල් විලේජ් ලෝකයේ විවිධ රටවල් වල සංස්කෘතීන් ආහාර සහ සංගීතය එකම තැනකදී දැක ගන්න පුළුවන් අපූර්ව උත්සව භූමියක්. ඩුබායි ගෝල්ඩ් සූක් ලෝ විශාලම රන් වෙළඳපළවල් අතරින් එකක්. මෙහි සාම්ප්‍රදායික අරාබි ගෘහ නිර්මාණ ශිල්පය සහ රත්තරන් වල දිදුලන ආලෝකය එකම තැනකදී දැක ගන්න පුළුවන්. ලෝ විශාලම රන් මුදුව ප්‍රදර්ශනය කර ඇත්තේ මෙහිය. මේ එක් ස්ථාන තුල ඇත්තේ වෙනස්ම අත්දැකීමක්. ඔබ ඩුබායි එනවා නම් මේ ස්ථාන ඔබේ සංචාරක ලයිස්තුවේ අනිවාර්යෙන්ම තබා ගන්න අමතක කරන්න එපා. යාළුවනේ, ඔයාලා දන්නවද? ඩුබායි කියන්නේ හැමදාම අලුත්වන තාක්ෂණයෙන් ඉදිරියට යන නගරයක් කියලා. එම තාක්ෂණයේ තවත් පැතිකඩක් තමයි ඩුබායි ප්‍රතිග්‍රහණ සේවය කියන්නේ. ඩුබායි රාජ්‍ය ප්‍රතිග්‍රහණ සේවය හුදෙක් ගමනාගමනයක් නෙවෙයි. ඒක තාක්ෂණය සහ සුවපහසුවේ අපූර්ව එකතුවක්. ඊටාම පිරිසිදු, කාර්යක්ෂම සහ නවීනතම ප්‍රවාහන ජාලයක්. ඩුබායි මෙට්‍රෝ රියදුරක නොමැතිව ධාවනය වන ලෝකයේ දිගම මෙට්‍රෝ පද්ධති වලින් එකක්. මෙහි කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනම මැදිරියක් වෙන් කර තියෙනවා. ඩුබායි බස් සෑම බස් රථයක්ම 100% AC කරලා තියෙනවා. ඒ වගේම ඩුබායි වල තියෙන බස් නැවතුම් පොළවල් පවා AC කරලා තියෙන්නේ. ඩුබායි ටැක්සි ඩුබායි වල පහසුවෙන්ම සහ ලේසියෙන්ම ගමන් කරන්න පුළුවන් සුපිරි ක්‍රමයක් තමයි ඩුබායි ටැක්සි සේවාව.
පාරේ දකින්නට ලැබෙන රතු, නිල්, කහ වර්ණ වලින් වහල වර්ණ ගැන්වුණු හැම ටැක්සියක්ම RTA ආයතනයෙන් පාලනය වන මීටරේ එක දිගටම දුවන්න පුළුවන් ඉතා විශ්වාසවන්ත සේවාවක්. කාන්තාවන්ගේ සහ පවුල්වල ආරක්ෂාව වෙනුවෙන් වහල රෝස පාට කරපු විශේෂ ටැක්සියක් තියෙනවා. මේවා පදවන්නේ කාන්තා රියදුරන් පමණයි. ඩුබායි ට්‍රෑම්, ඩුබායි මරීනා, යුමේරා බීච් රෙසිඩන්ට් යන ප්‍රදේශ සම්බන්ධ කරන කෙටිදුම්රිය මාර්ගයක්. අබ්‍රා බෝට්ටු, බාර් ඩුබායි සහ දේරා අතර ගඟ හරහා යන්න පාවිච්චි කරන ලී බෝට්ටු. මේක ඩුබායි වල තියෙන ලාභම ප්‍රවාහන ගාස්තුවයි. ගාස්තුව ඩිරාම් එකක් වගේ වෙන්නේ. මෙන්න මේ විදියට තමයි ඩුබායි රාජ්‍යයේ ප්‍රවාහන ශේත්‍රය ලෝකයේ ඉහළම මට්ටමකට අරන් ගිහින් තියෙන්නේ. හැබැයි මේ තරම්ම වේගවත් ප්‍රවාහන පද්ධතියක් තියෙන රටක ඒ වේගයටත් වඩා වේගයෙන් ඉන්න සුවිශේෂී කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි ලෝකයේ සුපිරිම මෝටර රථ පාවිච්චි කරන තාක්ෂණයෙන් ඉහළම තැනක ඉන්න ඩුබායි පොලිසිය. ඩුබායි පොලිසිය කියන්නේ සාමාන්‍ය පොලිස් බලකායකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න ලෝකයේ මවිතයට පත් කරපු සුවිශේෂී කණ්ඩායමක්. ඔවුන් ලෝකයේ ප්‍රසිද්ධය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔවුන් සතුව ලැම්බෝගිනි, ෆෙරාරි, බුකාටි වැනි ලෝකයේ මිල අධිකම සහ වේගවත්ම සුපිරි මෝටර රථ ඔවුන් ආරක්ෂක කටයුතු සඳහා පාවිච්චි කිරීමයි. හැබැයි ඒ විතරක් නෙමෙයි. ඩුබායි පොලිසිය කියන්නේ තාක්ෂණයේ මුදුනකම ඉන්න පිරිසක්. කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය සහ මිනිස් ශ්‍රමයකින් තොරව ක්‍රියාත්මක වන ස්මාර්ට් පොලිස් ස්ටේෂන් හරහා ඔවුන් පැය 24 පුරාම ජනතාවට සේවය සපයනවා. ඔවුන්ගේ එකම අරමුණ ඩුබායි නගරය ලෝකයේ ආරක්ෂිතම සහ සතුටින්ම ඉන්න පුළුවන් නගරයක් බවට පත් කිරීමයි. ඉතින් මේ වගේ සුපිරි පොලිස් බලකායක් නිසායි අද මිලියන ගණන් සෙනඟ ගැවසෙන ඩුබායි නගරය මේ තරම්ම සාමකාමීව තියෙන්නේ. විවිධ ජාතීන් 200කට අධික සංඛ්‍යාවක් ඉතා සාමකාමීව ජීවත් වෙන ලෝකයේ ආරක්ෂිතම රටවල් අතරින් එකක් වශයෙන් එක්සත් අරාබි එමිරාජ්‍යය නම් කර තියෙනවා. අද ඩුබායි රාජ්‍යයේ කාන්තාරයේ වැලි මතින් ලියුණු ඒ විස්මිත කතාව අපට කියා දෙන්නේ දැක්මක් සහ අදිටනක් තිබුණොත් ඕනෑම බාධකයක් ජයගෙන හෙට දවස වෙනස් කරගන්න පුළුවන් කියලයි. තෙල් වලින් පටන් ගත්ත ඒ ගමන අද වන විට තාක්ෂණය සහ මානව හැකියාවන්ගෙන් ඉහළම තැනකට පැමිණ තියෙනවා. ඔබත් ඔබේ ජීවිතයේ එවැනි දියුණුවක්, එවැනි සිහිනයක් දකිනවා නම් ඒ සිහින දොරටුව අභියසට ඔබව රැගෙන යන්න අපි සැදී පැහැදී ඉන්නවා. අපේ channel එක වන සිහින දොරටුව සමග දිගටම රැඳී ඉන්න. මෙවැනි විස්මිත තොරතුරු සහ ගමන් මගක් සමගින් නැවත හමු වෙමු. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරගෙන යන්න. ඔබේ අදහස පළලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔයාලා හැමෝගෙම ලස්සන හීන ඉක්මනින් සැබෑ වෙන්න කියලා සිහින දොරටුවේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.